හායි යාළුවනේ. අදත් ආව ඔයාලට මම ලස්සන නිර්මාණයක් කරන විදිය පෙන්වන්න. අද මම කරන්නේ මෙන්න මේ කුෂන් කවරේ නිර්මාණ කරගන්න විදිය. මේක මහන විදිය හැමදේම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ මම කලින් පාට දාගත්ත රෙදි කෑලි දෙකක්. හරි. අපි බලමු දැන් මට මොනවද ඕන වෙන්නේ කියලා. නූල්, රෙදි, රබර් බෑන්ඩ්, පාට, පින්සල්. මම කොට්ට උර දෙකක් හදනවා. එකක් හදන්නේ නූල් පාවිච්චි කරලා පින්සලෙන්, අනිත් එක රබර් බෑන්ඩ් පාවිච්චි කරලා. මේ තියෙන්නේ මං ගන්න රෙදි කෑලි දෙක. මේ දෙකේ වට ප්‍රමාණය, ඒ කියන්නේ වටේ ප්‍රමාණය අඟල් 15 තමයි මම මේ අරන් තියෙන්නේ. පින්සල පාවිච්චි කරලා මේ නවන හැඩතලයෙන් එන්නේ මම දැන් පින්තූරියක් දැම්මේ. එන්න ඒ විදිහට තමයි ඒකේ කොට්ට උරේ හැදෙන්නේ. බලන්නකො දෙකට නවලා ඒකත් අනිත් අතට නවලා කොටු හැඩයට නවා ගන්නවා. ඔයාලට තේරෙනවනේ මම මේ නවන පිළිවෙල. ඔන්න බලන්නකො ආයේ නවා ගත්තට පස්සේ දෙපැත්තට තමයි නවා ගන්නේ. දැන් මේකේ මැදින් ත්‍රිකෝණයක් වෙන විදිහට නවලා ඒකත් අපි නවා ගන්නවා. මේක නැවුවට පස්සේ මම මේක ගැට ගහන්න පාවිච්චි කරන්නේ නූල්. මේ රෙදි කෑල්ල මම හොදලා නෙමෙයි ගත්තේ. හොදන්න නැතුව ගත්තේ. හරි. දැන් මේ විදියට හොදලා ඒක පැත්තකින් තියාගමු. ඊළඟ කොට උරේ රෙදි කෑල්ල මම කලින්ම හොදලා තමයි ගන්නෙ. එතකොට එන විදිහයි මේක පස්සේ හොදපු එකේ එන විදිහයි බලමු. ඔන්න දැන් මේක හොදලා තියෙන්නේ. මේ පින්තූරේ පේන්නේ. අන්න ඒ හැඩතලේ තමයි දැන් මේ අපි දාන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ රබර් බෑන්ඩ්. ඒකත් හරි. දැන් අපි කොට්ට උරවල මුහුණත් දෙකම හදාගෙන ඉවරයි. දැන් අපි පාට දාන්න යන්නේ. මං කියවනේ එකක් පාවිච්චි කරන්නේ මම නූලුයි පින්සල් භාවිත කරලා තමයි හදන්නේ. මේ විදිහට පින්සලෙන් අපි පාට ගන්නවා. මේක මං ගැට ගහලා තියෙන්නේ නූල් වලින්නේ. නූල් වලින් ගැට ගහලා තියෙන ප්‍රමාණය සෙන්ටිමීටරයක් වගේ තරම් ප්‍රමාණයක් මම ගැට ගහලා තියෙනවා. මේ රෙදි කෑල්ල අස්සට හොඳට වදින්න ඔක්කොම කෑලි ටික එහෙට මෙහෙට කර කර පින්සලෙන් පාට ගන්න එක තමයි කරන්නේ. ඔන්න දැන් අනිත් එක. ඒකට මම වෙනද විදිහටම පාට කරගත්ත බෝතලෙන් දාලා පින්සලෙන් තනින් තන පාට ගන්නවා. එතකොට එන්නේ වෙනස්ම හැඩයක්, වෙනස්ම විදිහක්. ඉතින් ඔයගොල්ලෝ අහගන්නකෝ. දැන් මම මේ පාට ගන්නවනේ. පාට ගාලා මේක පැය 24ක් වේලෙන්න තියෙනවා. දැන් මම මේ ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කවරේ මහන විදිය. මේක මම මහන්නේ ලියුම් කවරයක් ආකාරයට. මේ මං කලින් පාට දාගත්ත රෙදි කෑල්ල. ඒක දෙකට නැවුවට පස්සේ ඒ දෙකට නමන ප්‍රමාණි දිග ප්‍රමාණයට තමයි අපි පිටිපස්සේ කවරේ ගන්නෙ. ඒකට මට රෙදි කෑලි දෙකක් ඕන වෙනවා. එකම දිග සහිත රෙදි කෑලි දෙකක්. පළල ටික ටික අඩුවෙන්. ඒ කියන්නේ ඉස්සරහ මූණතේ තියෙන කොටසම නෙමෙයි. ඊට වැඩිය දිග එක සමාන වෙන පළල පොඩ්ඩක් විතර අඩු වෙන
කෑලි දෙකක් ගන්න ඕනේ අපි මේක මහන්න. ඒක නිසා ඔයගලන්ට පේනව නේද? මේ විදිහට රෙදි කෑලි දෙකක් ගන්නවා. හරිද? ඔන්න බලන්නකෝ. පේනවද? ඔන්න එකම පළලට සම්පූර්ණ කොටස නැතුව භාගයකට චුට්ටක් වැඩියෙන් ගන්නවා. හරිනේ. ඊට පස්සේ මම මේ ඇඟිල්ලෙන් පෙන්නන විදිහට අඟලක ප්‍රමාණයක් වටේ ඉඩ තියාගෙන මහ ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහට තියලා ඒක පටන් ගන්න තැන ඉඳන් වටේට අඟලක ප්‍රමාණයක් තියලා මහන්න තියෙන. අමතකුණානේ. ඊට කලින් මම මේ නවන්නේ නැම්ම ඒක මහගෙන ඉන්න ඕනේ. නැත්තම් කොට්ටෝරේ එළියට කැතයිනේ. මේ හැම එකක්ම මහන්න ඕන ඇතුල් පැත්තට. මොකද අපි කොට්ටෝරේ දිගාරිනවනේ එළිය පැත්තට. දැන් ඔන්න මහගෙන ඉවරයි. කතුරක් ආධාරයෙන් මුළු ටික ලස්සනට දිගෑර ගන්න තමයි තියෙන්නේ. බලන්නකො ලියුම් කවරයක් විදිහට තමයි මේක මම මහලා තියෙන්නේ. ෆයිනල් ලුක් එකේ ඉන්නේ මේ විදිහට. ලස්සනයි නේද? මාව subscribe කරන්න. Thank you.